රම්පෙට තෙරඹුව මෙනික් මට අරම් ලැබුණුදා අරුංගලේදී මෙනිකට වරද ලැබුණුදා රම්පෙට තෙරඹුව මනිකට ලැබුණුදා අරුංගලේදී මෙනිකට වරද ලැබුණුදා. මොකක්ද අනේ කරන්නේ? තාමෝස් දෙන්නේ නැද්ද? අයියෝ මේ පොඩි කේසයක් වල මම මේ ටක් ගාලා ඉලුදලා යන්න. මට විනාඩියක් දෙන්න ඕනේ. අනේ මේ ඕක අල්ලන්න නෙමෙයි. ගිහින් හොස් දාන් යන්නකෝ. යන්න පරක්කු වෙනවනේ. මම මේ රෙදිට නමනකන් ගිහින් හොඳ ළමයි වගේ හොස් එකක් දාන් යන්න ඕන. හරි මේ. අනේ මගේ ටවල් එක දීලා එන්න කොහම? දෙයනේ මෙච්චර ඉක්මනට හොස් දැම්මද? මේ ටවල් එක ගියන්න ආවනේ කොහෙද දැම්මද දන්නේ. ෂිට් දොර උඩ දාලා ඇතියනේ. බලන්න කොළම්යෝ. දොර උඩ නම් තමයි තිබ්බේ. එන්නේ නැහැ මේ. ඔයා බලන්න. එක්කද මං කිව්වේ නෑනේ. ට අන්දර පේනවා. ඔව් පේන. එතකොට මොකද දැන් ඉන්නේ? අම්මට සිරි. මං ටවල් එක ඇඳගෙන ටවල් එක හොයලා තියෙන්නේ. අයියෝ මෙයාගේ සිහිය නම්. සුදු මේ ඔයාට වඩුවාගේ මොන හරි ගේම් තියෙනවා කිව්ව නේද? ඔව් සුදු අම්මල එනවනේ රැට. මේ මදි පොඩි ටිකක් තියෙනවා මම ලියලා ඇති. ගිහින් අරන් එනවද? හරි. මේ දැම්මෝනේද නැත්නම් තව පොඩ්ඩක් අරගෙන ගිහිල්ලා. අම්මල දැන් එනවලු මං කෝල් කළා. එන ඉක්මනට එයි. වැඩිදුරකුත් නෑනේ. මේ මම මෙහෙම ටංකල ගිල්ලෙන් නම් එනවා. හා මේ බිල අරන් යනවද? හරි මයනෝ. සුදු වෙන්නකෝ. ඇයි සුදු? මොකද මේ? මේ මතකද මගේ යාළුවා? යාළුවා කිව්වේ? සමන්නනේ සමන් අර අම්මයි තාත්තයි නැතුමද රට ගියා කිව්වේ? ඔව් මට මතකයි ඉතින්. මේ හන්නකො මට උන් හම්බුනාගෙනව මගදී යන්කෝ ගේ පැත්තේ ඉලින් මාතෙන් ගියා හරි නෑනේ. මේ වෙනස්සිල්ලක් මේ මට ඒවයින් මේවයින් වැඩක් නැහැ. කොමන් ගේන කිබ්බඩු ටික? හත්තිලව්වේ මට ඒ පාරක් අමුතුණා නේද? යකෝ පිලතරුයි ගෙදර. යකෝ පිලතරුයි ගෙදර.